හොඳයි දරුවනි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ චලිතය පිළිබඳ නිව්ටන් නියම කියන කොටස. මෙය 10 වසරේ මේ ඒකකය 4 වෙනි ඒකකය වෙන්නේ. අපි විනාඩි 30ක් 35ක් ඇතුළත වගේ මේ යුනිට් එකේ සාරාංශයක් ඉක්මනින් බලමු. අපි බලමු මුලින්ම චලිතය පිළිබඳ නිව්ටන් පාඩම පටන් ගන්නකොටම අපිට මතක් වෙන්නේ බලය කියන කොටස. ඔයාලා 9 වසරේ ඉගෙනගෙන ඇති බලය කියන්නේ මොකක්ද කියන එක. පොඩ්ඩක් මතක් කරලා බලන්න. මොකද්ද බලය කියන්නේ? අපි දන්නවා බලය කියලා කියන්නේ යම් කිසි දෙයක් තල්ලු කිරීමක් හෝ ඇද ගැනීමක්, ඇදීමක්. තල්ලු කිරීමක්, තල්ලුවක් හරි අදින එකට තමයි අපි කියන්නේ බලයක් කියලා. සරලව කිව්වොත්. දැන් අපි මෙතනදී 10 වසර කොටසේදී අපි අමුතු වචන ටිකක්, අලුත් වචන ටිකක් පාවිච්චි කරනවා. එක වචනයක් තමයි පුතා මේ සමතුලිත බලය කියන එක. අපි වචන දෙකක් මෙතන පාවිච්චි කරනවා සමතුලිත බලයයි අසමතුලිත බලයයි කියන්නේ මොකක්ද කියන එක. එහෙනම් අපි බලමු මොකද මේ සමතුලිත බලය. අපි ඉංග්‍රීසි වලින් කිව්වොත් කියනවා බැලන්ස් ෆෝස් කියලා. බල දෙකක් සමාන වන අවස්ථාව. එතකොට මේ බලන්න වස්තුවක් මත ක්‍රියා කරන බල දෙකක් හෝ කිහිපයක්. ඒවායේ විශාලත්වය සමාන වන අතර ඒවා ප්‍රතිවිරුද්ධ දිශාවලට ක්‍රියාත්මක වෙනවා නම් අපි කියනවා සමතුලිත බැලන්ස් ෆෝස් එකක් කියලා. ඒ කියන්නේ මේ අවස්ථාවේදී වස්තුවේ දෙපැත්තෙන් ඇති කරන බල සමානයි. දිශාව ප්‍රතිවිරුද්ධයි නම් විශාලත්වයේ සමානයි. දිශාව ප්‍රතිවිරුද්ධ නම් අපි කියනවා ඒ සමතුලිත බලයක් කියලා. ඒ අවස්ථාවේදී මේකේ සංප්‍රයුක්ත බලය. ඒ කියන්නේ අපි කියන්නේ මේකේ සම්පූර්ණ බලයේ අගය ගත්තොත් එම ශුන්‍යයි. ඒ කිව්වොත් දෙපැත්තට තියෙන ඉඳ බල කැපෙනවා. එතකොට අපි කියනවා සංප්‍රයුක්ත බලය ශුන්‍ය කියලා සමතුලිත අවස්ථාවේදී. මේක තව ටිකක් පැහැදිලි වෙන විදිය බලමු අපි මේ රූපයෙන් බලමු. හරි? එතකොට බලන්න යම්කිසි වස්තුවක් තියෙනවා මම එක පැත්තකට දෙනවා බලයක්. හිතමු අපි දෙමු මේකේ දකුණු පැත්තට අපි දකුණු පැත්තට දෙමු බලයක් නිව්ටන් 200ක්. ඒ රේඛාවෙන්ම ඒ වස්තුව මත ඒ කියන්නේ මෙන්න මේ රේඛාවෙන්ම ඒ වස්තුව මත මම ඒ හා සමාන බලයක් යොදනවා. නිව්ටන් 200ක බලයක්. සමාන බල දෙකක්. දිශාව බලන්න එකිනෙකට ප්‍රතිවිරුද්ධයි. දැන් නිකන් බලන්න මේ වස්තුව ගමන් කරයිද කියලා. වස්තුව යම්කිසි දිශාවකට ගමන් කරයිද කියලා හිතලා බලන්න. දෙපැත්තට එකම බල එකම රේඛාවේ ක්‍රියාත්මක වන ප්‍රතිවිරුද්ධ දිශාවේ තිබ්බනම් අපි කියනවා මේ වගේ බලවලට සමතුලිතයි බැලන්ස් ෆෝස් එකක් කියලා. එහෙනම් සමතුලිත බල අවස්ථාවේදී අසමතුලිත බලයක් නැත. ඒ කියන්නේ අන්බැලන්ස් ෆෝස් එකක් නැහැ. සමතුලිත අවස්ථාව හොඳට හිතන්න. සමතුලිත අවස්ථාවේදී අසමතුලිත බලයේ විශාලත්වය බිඳුවයි. අසමතුලිත බලයක් නොමැත. ඒ කියන්නේ සමතුලිතයි කියන්නේ අසමතුලිත අගය බිඳුවයි නිව්ටන් කියලා කියන්නේ අපි. ඔන්න ඕක පොඩ්ඩක් පොයින්ට් එක මතක තියාගන්න. එතකොට සමතුලිත අවස්ථාවේදී ප්‍රතිඵලයක් තමයි පුතා වස්තු නිශ්චලව තියෙනවා. ආ දෙපැත්තට එකම රේඛාවේ. දැන් ඔයා මේක මේ රේඛාවෙම දෙන්න ඕන. ආයි එකක් වෙන අතකට දෙන්න බෑ. හරියටම ප්‍රතිවිරුද්ධ දිශාවට. එකම රේඛාවේ මේ බල දෙකම තියෙනවා නම් එක්කෝ ඒ වස්තුව නිශ්චලව තියෙනවා. බොහෝ විට නිශ්චලව තියෙන ප්‍රතිඵලයක් හැටියට. හරි. දැන් මෙන්න මේ බලන්න. සමතුලිත බලසහිත වස්තුන්ට චලිතයක් තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නෙට මට උත්තර දෙන්න. සමතුලිත අවස්ථාවේදී කියන්නේ බල දෙකක් විශාලත්වයෙන් සමාන එකිනෙකට ප්‍රතිවිරුද්ධ එකම රේඛාවේ තියෙනවා නම් ඔයාලා බැලු බැලමට ගන්නවා හිතනවා මෙයා නිශ්චලයි කියලා. සෑම විටම නිශ්චලද? නැත්නම් මේකට චලිතයක් තියෙයිද? මොකද ප්‍රශ්නයක්. මේක ගොඩාක් ළමයිට මේක තේරුම් ගන්න බෑ. මොකද චලිතය පිළිබඳ නියම නිව්ටන් නියම පැහැදිලි වෙන්නේ මෙන්න මේ සංකල්පයේ තේරුනොත් විතරයි. ඇත්ත වශයෙන්ම කිව්වොත් ආයෙ හිතලා බලන්න. සමතුලිත බල තියෙනකොට අපි කිව්වා නිශ්චලයි කියලා. චලනයක් තිබෙයිද? චලිතයක් තිබෙයිද? හිතලා බලන්න. ඔන්න බලන්න පුතා මේකේ උත්තරය තමයි ඔව්.
සමතුලිත බල තියෙන අවස්ථාවේදී වස්තුන්ට චලිතයක් තිබිය හැක. මේක මාර කතාවක්. කොහොමද චලිතය වෙන්නේ? එකම බලය තියෙන ප්‍රතිවිරුද්ධයි. එකම රේඛාවේ. කොහොමද මෙයා චලනය වෙන්නේ? ඔන්න ඕක තමයි නිව්ටන් කිව්වේ පුතා. මෙන්න බලන්න. සමතුලිත අවස්ථාවේ තියෙනවා පුතා චලිතයක්. මෙන්න දැන් මේ වස්තුව ගමන් කරනවා සමතුලිත බල දෙකක් තියෙද්දි වස්තුව චලනය වෙනවා. අන්න ඒ චලනය පුතා අපි චලිතයේ පාඩම ඉගෙන ගත්තා වස්තුන්ට තිබිය හැකි චලිත වර්ග. එකක් ත්වරණය, එක්ක නිශ්චල නැත්නම් ප්‍රවේගය. මෙන්න මේ බලන්න මේක ඉතාමත් වැදගත් સિદ્ધාන්තයක්. සමතුලිත අවස්ථාවේදී වස්තු එක්ක නිශ්චලව තියෙන්න පුළුවන්. එහෙම නැතුව එයා චලනය වෙනවා නම් එයා චලනය වෙන්නේ ඒකාකාර ප්‍රවේගයකින්. අපි දන්නවා පෘථුවිය සූර්යයා වටා ගමන් කර යන්නේ ඒකාකාර වේගයකින්. එකම වේගයකින්. සමතුලිත බල තියෙන. right අපි දන්න අපි ප්‍රායෝගික අවස්ථාවක් ඉදිරියේදී මම පැහැදිලි කරන්නම්. සමතුලිත බල තියෙද්දී වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් එකම වේගයෙන් යන අවස්ථා උදාහරණ ටිකක් අපි ඉදිරියේදී බලමු. එහෙනම් සමතුලිතව තියෙනවා නම් පුතා එක්කෝ නිශ්චලව තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගමන් කරනවා නම් එයා ගමන් කරන්නේ මොන චලිතයක්ද? ඒකාකාර ප්‍රවේගයකින්. අන්න ඕක තමයි නිව්ටන් කිව්වේ. නිව්ටන්ගේ පළමු නියමයේ අදහස තමයි මොකද්ද? නිව්ටන් කිව්වා බලන්න යම්කිසි වස්තුවක් නිශ්චලව තියෙනවා නම් නැත්තම් අසමතුලිත බලයක් යොදන තුරු යොදන කල් ඒ කියන්නේ සමතුලිත අවස්ථාවේදී අසමතුලිත බලයක් යොදන තුරු ඒ කියන්නේ සමතුලිත අවස්ථාවේදී නිශ්චලතාවයේ තියෙන වස්තු නිශ්චලව තියෙන අතර ඒ සමතුලිත අවස්ථාවේදී ඔය අසමතුලිත බලයක් යොදනකම් එයා චලිතය වෙනවා නම් එයා චලිතය වෙන්නේ වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් බව. එහෙනම් නිව්ටන්ගේ පළවෙනිවෙන් නැවත මතක් කරමු. අසමතුලිත බලයක්, ඒ කියන්නේ අන්බැලන්ස් ෆෝස් එකක් දෙනකම් වස්තු, ඒ කියන්නේ බැලන්ස් ෆෝස් තත්වයේදී එක්කෝ නිශ්චලව තියෙනවා, එහෙම නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා කියලා. මේක තමයි නිව්ටන්ගේ පළමු නියමය. ආයි බලන්න සමතුලිත බල නිව්ටන්ගේ පළමු නියමයට අනුව එයා සමතුලිත බල අවස්ථාව තමයි නිව්ටන්ගේ පළමු නියමය අනුගමනය කරන්නේ. එහෙනම් සමතුලිත බල තියෙන අවස්ථා දෙකකදී චලිතය එක්කෝ නිශ්චලයි එහෙම නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙනවා. මේක තමයි නිව්ටන් කිව්වේ. නිව්ටන්ගේ දෙවෙනි නියමය. මේක හොඳම මම කිව්වා උදාහරණයක් පෙන්නන්නම් කියලා. අධිවේගී මාර්ගයක අපි හිතමුකෝ ක්‍රූස් කන්ට්‍රෝල් කියන බටන් එක. ඔයාලා දන්නවා සමහර කාර් වල තියෙනවා වාහන වල ක්‍රූස් කන්ට්‍රෝල් කියලා බටන්. ඒ කියන්නේ එයා එක වේගයක් සෙට් කරනවා අපි. ඒ වේගෙන්ම හයිවේ එකේ යනවා. 80කට සෙට් කරොත් 80ටම යනවා. 100ට සෙට් කරොත් 100ටම යනවා. එහෙනම් ඒක සක්‍රිය කරලා ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියන්නේ එම වාහනය මත ඇතිවන බලය අසමතුලිතයි. මේක තවදුරටත් මම පැහැදිලි වෙනවා ඉදිරියේදී. කොහොමද ඒ වාහනේ යන්නේ කියලා සමතුලිත අවස්ථාවේදී. එහෙනම් සමතුලිත අවස්ථාවේදී චලනයක් තියෙනවා නම් ඒ චලනය මතක තියාගන්න එම චලිත වර්ගය තමයි ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන්නේ. මෙන්න බලන්න. නිව්ටන්ගේ පළවෙනි නියමය තවදුරටත් මම කෙටියෙන් පැහැදිලි කරමු. සමතුලිත බල අවස්ථා තියෙනකොට එක්කෝ වස්තුව නිශ්චලව තියෙනවා නැත්නම් එකම වේගෙන් එකම ප්‍රවේගයෙන් වස්තුව චලනය වීම same speed එකෙන් යනවා. same velocity එකෙන් යනවා. මේක තමයි නිව්ටන්ගේ පළමු නියමයේ අදහස. එක්කෝ නිශ්චලව තියෙන වස්තු නිශ්චලව තියෙනවා. අසමතුලිත බලයක් යොදනකම් ඒ කියන්නේ සමතුලිත අවස්ථාවේදී එහෙම නැත්නම් වස්තුවක් චලනය වෙනවා නම් එයා චලනය වෙන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්. මෙන්න බලන්න නිව්ටන්ගේ පළමු නියමයේ මම කලින් කියපු අධිවේගී මාර්ගයේ කතාව ක්‍රූස් කන්ට්‍රෝල් එකක් අපි දාපුවාම බලන්න ඒකාකාර ප්‍රවේගයෙන් යන විදිය. මේ බලන්න එන්ජිමෙන් යොදනවා කියලා හිතමුකෝ ඉදිරියට. ඒ කියන්නේ අපි මෙතනදී ඉදිරියට 2000 නිව්ටන් බලයක් යෙදුවොත් ඝර්ෂණ බලය බලන ප්‍රතිවිරුද්ධ 800යි. එයා රෙසිස්ටන්ස් එක. ඒ කියන්නේ වාහනේ යනකොට හුලං අනිත් පැත්තට ගන්නවා ප්‍රතිවිරුද්ධ පැත්තට. ඒකෙනුත් වාහනේ අනිත් පැත්තට බලයක් යොදනවා. ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධව. මේ බලන්න මේ පැත්තට 2000යි දකුණු පැත්තට 2000යි වම් පැත්තට 1200 800යි 2000යි. බල දෙකම සමතුලිතයි. හැබැයි වාහනේ තාම යනවා. ඒ යන්නේ පුතා එකම වේගෙන් වා ස්පීඩෝමීටර් එක චෙක් කරලා බැලුවොත් ඒ වෙලාවේ වේගය ප්‍රවේගයේ එකම වේගෙන් යනවා නම් එන්ජිමෙන් යොදන බලයයි
ඒ වාහනය මත ඇතිවන ප්‍රතිරෝධී බල සියල්ලම එකතු කරොත් එන්ජිමේ බලයට සමාන වන අවස්ථාව. ඒ සමතුලිතයි බල සමතුලිතයි. වාහනේ නිශ්චල නැහැ තාම යනවා. හැබැයි ඒකාකාර වේගෙන්. ඒකාකාර ප්‍රවේගයෙන්. මේක තමයි නිව්ටන්ගේ පළමු නියමයේ යෙදීම. එන වස්තුවක් සමතුලිත අවස්ථාවේ යන්න පුළුවන් චලිතය තමයි ඒකාකාර ප්‍රවේගයෙන් ධාවනය වෙනවා. ඒ අවස්ථාවේදී බල දෙකේ එකතුව, ඒ කියන්නේ බල දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ බල දෙකේ අගයන් සමානයි, දිශාව ප්‍රතිවිරුද්ධයි. එහෙත් චලනයක් තියෙනවා. ඒ තමයි ඒකාකාර ප්‍රවේගය. මේක ඉතාමත් වැදගත් කොටසක්. දැන් අපි යමු ඊළඟ කොටසට. අසමතුලිත බල. මොකද්ද මේ අසමතුලිත බලයක් කියන්නේ? බැලන්ස් නෑ, අන්බැලන්ස් ෆෝස්. වස්තුවක් මත ක්‍රියා කරන බල සමාන හා ප්‍රතිවිරුද්ධ නොවන අවස්ථාවේ. බල සමාන වෙන්නේ නැහැ, ප්‍රතිවිරුද්ධත් නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස වස්තුවේ චලිතයේ වෙනසක් ඇති කරන සංප්‍රයුක්ත බලයක් ඇති වෙනවා. ඒ කියන්නේ සමතුලිත බලයක් නැහැ. අසමතුලිත බලයක් තියෙනවා. ශුන්‍ය වෙන්නේ නැහැ. යම්කිසි අපි කියන්නේ යම්කිසි බලයක් තියෙනවා. සංප්‍රයුක්ත බලයක් තියෙනවා. බල දෙකක එකතුවක් එක්ක බල දෙකක වෙනසක් තියෙනවා. අන්න ඒ අවස්ථාවට අපි කියන්නේ අසමතුලිත බලයක් කියලා. උදාහරණයක් මේ බලන්න. එකම වස්තුවකට එක දිශාවකට 250ක් දෙනවා. ප්‍රතිවිරුද්ධ දිශාවට 200ක් දුන්නා. මේ බලන්න බල දෙක අසමානයි. විශාලත්ව අසමානයි. ප්‍රතිවිරුද්ධයි. දැන් මෙයා නිශ්චලව තියෙන්නේ නැහැ නේ පුතා. මෙයා අනිවාර්ය නිශ්චල වෙන්නේ නැහැ. දැන් මෙයාට ඇති වෙනවා පුතා මේ පැත්තට 250යි අනිත් පැත්තට 200යි. එතකොට 250න් 200 අඩු කරාම ඇති වෙනවා නිව්ටන් 50ක අසමතුලිත බලයක්. දකුණු පැත්තට. ඒ කියන්නේ 250 නිව්ටන් දිශාවට මෙයා ගමන් කරනවා. 250 නිව්ටන් දිශාවට මෙයා ගමන් කරනවා. නිශ්චල වෙන්න විදියක් නැහැ. මොකද මේ මෙතනදී බල අසමතුලිතයි. එතකොට මේ අසමතුලිත අවස්ථාවේදී හරි බලයේ විශාලත්වය මේ බලන්න ඔතනදී 250යි නිව්ටන් දිශාවකට මෙයා ගමන් කරනවා නිව්ටන් 50කින් 250න් යන්නේ නැහැ අනිත් පැත්තට 200ක් තියෙන ඉඳ 250න් 200 අඩු කරලා 50 නිව්ටන් බලයකින් දැන් මෙයා ගමන් කිරීම ආරම්භ කරනවා අසමතුලිත බල අවස්ථාවේදී ප්‍රතිඵලය තමයි අසමතුලිත බලයක් යෙදූ විට දැන් යන්නේ පුතා චලිතය ඒකාකාර ප්‍රවේගයක් නෙමෙයි ත්වරණ චලිතයක් තියෙන්නේ එක්කෝ ත්වරණයක් එක්කෝ ධන ත්වරණයක් එක්කෝ ඍණ ත්වරණයක් එක්කෝ ත්වරණයක් එක්කෝ මන්දනයක් අන්න ඔය පොයින්ට් එක මතක තියාගන්න. එහෙනම් අසමතුලිත බල තියෙන අවස්ථාවේදී චලිතය සෑම විටම ත්වරණයක්. සමතුලිත අවස්ථාවේදී එක්කෝ නිශ්චලයි. එහෙම නැත්නම් ඒකාකාර ප්‍රවේගයක්. අසමතුලිත අවස්ථාවේදී ත්වරණයක් සිද්ධ වෙනවා. එක්කෝ මන්දනයක් එක්කෝ ත්වරණයක්. එක්කෝ ධන ත්වරණයක් එක්කෝ ඍණ ත්වරණයක්. එහෙනම් මෙන්න මේක තමයි අසමතුලිත බල අවස්ථාව. මෙන්න මේක අනුගමනය කරන්න අසමතුලිත බල අවස්ථාව නිව්ටන්ගේ දෙවන නියමය අනුගමනය කරනවා. එහෙනම් නිව්ටන්ගේ පළමු නියමය සමතුලිත බල. එහෙනම් නිව්ටන්ගේ දෙවන නියමය අනුගමනය කරන්නේ අසමතුලිත බල ආශ්‍රිතව. දැන් අසමතුලිත බලයක් යොදනවා. දැන් කලින් අවස්ථාවේ නිව්ටන්ගේ පළමු නියමය අපි කිව්වේ අසමතුලිත බලයක් යොදන තුරු. දැන් ඔන්න දැම්ම අසමතුලිත බලයක්. අන්න දැන් අසමතුලිත බලයක් දැම්මම දැන් මෙයා නිව්ටන්ගේ දෙවෙනි නියමයට එක්කෝ ත්වරණයකින් ගමන් කරනවා එක්කෝ මන්දනයකින් ගමන් කරනවා. එහෙනම් නිව්ටන් එයාගේ දෙවෙනි නියමයේදී කතාව චලිතයක් තියෙන්නේ එක්කෝ ත්වරණයක් ස්ටාර්ට් කරා වේගය වැඩි කරගෙන යනවා ඇක්සලරේට් වෙනවා අපි ඉංග්‍රීසි වලින් කියන ත්වරණයට ඇක්සලරේෂන් කියලා බ්‍රේක් කරනවා හයියෙන් යන වාහනේ මේ බලන දෙවෙනි අවස්ථාව බ්‍රේක් කරා නැවතුණා මන්දනයක්. එහෙනම් ත්වරණයක් සහ මන්දනයක් කියන එක මේ පළවෙනි වාහනේ ත්වරණය වෙනවා එක පාටම ස්ටාර්ට් කරලා ස්පීඩ් එක වැඩි කරගෙන යනවා ඊළඟ එකේදී ආපු ස්පීඩ් එක අඩු කරලා බ්‍රේක් කරලා නවත්තනවා. එහෙනම් ත්වරණයක් සහ මන්දනයක් අනුගමනය කරන්නේ නිව්ටන්ගේ දෙවන නියමයේ ඒ අසමතුලිත බල අවස්ථාව. එහෙනම් බලන්න අසමතුලිත බලයක් යෙදුව විට ත්වරණය හා මන්දනයක් සිද්ධ වෙනවා. අන්න ඕක රඳා පවතින සාධක දෙකක් තියෙනවා. මොකක්ද මේ සාධක දෙක? ත්වරණය හා මන්දනය යම් වස්තුවක ත්වරණය නැත්නම් අපි මන්දනය පොඩ අමතක කරමු මෙතන. ත්වරණය කියන එක සාධක දෙකක් මත රඳා පවතිනවා. නිව්ටන් කිව්වා අසමතුලිත බලයක් යෙදුවම එම වස්තුවේ ත්වරණය ඒ අසමතුලිත බලයේ විශාලත්වය මත ඒ කියන්නේ සංප්‍රයුක්ත බලයේ විශාලත්වය මත සහ
එම වස්තුවේ ස්කන්ධය මත රඳා පවතින. ඒ කියන්නේ අන්බැලන්ස් ෆෝස් එකේ මැග්නිටියුඩ් එක විශාලත්වය මතයි වස්තුවේ ස්කන්ධය මතයි මේ ත්වරණය කියන එක රඳා පවතිනවා. අපි කිව්වා දැන් අසමතුලිත බලයක් දුන්නම ත්වරණය වෙනවා කියලා. ඒ ඇක්සලරේට් වෙනවා. ඒ ත්වරණය රඳා පවතින පුතා සාධක දෙකක් මත ඔයා යොදන බලයේ විශාලත්වයයි ස්කන්ධයයි. ඔන්න ඔක පැහැදිලි කරමු අපි මෙන්න මේ අවස්ථාවේදී. අසමතුලිත බලයක් යෙදුවම අපි දන්නවා පුතා ත්වරණයක් යෙදුවම අන්න ඔයා පළවෙනි කතාව කිව්වා නිව්ටන් ත්වරණය යෙදූ බලයට අනුලෝමව සමානුපාතික වේ කියලා. ඒ කියන්නේ එකම ස්කන්ධය සහිත වස්තු දෙකක් තියෙනවා. දැන් අපි කියමු මේ කාර් එක තියෙනවා. එකම කාර් එක. එකම ස්කන්ධයේ තියෙන කාර්. දැන් මේ උඩ තියෙන කාර් එක දෙන්නෙක් තල්ලු කරනවා. ඒ කියන්නේ බලය වැඩි. පල්ලෙහා තියෙන කාර් එක එක්කෙනයි තල්ලු කරන්න යන්නේ. එහෙනම් මෙතන බලයේ විශාලත්වය වැඩි පළමු අවස්ථාවේ. මෙතන බලයේ විශාලත්වය වැඩි. දැන් ඔයාලා හිතන්නේ ඉක්මනට ත්වරණය වෙන්නේ. විසි වෙලා යන්නේ. තල්ලු වෙලා යන වේගය කෝකේද වැඩි? ඔන්න මේ පළවෙනි අවස්ථාවේදී වැඩි බලයක් යෙදුවම වැඩි ත්වරණයකින් යනවා. දෙවෙනි අවස්ථාවේදී ත්වරණය අඩුයි. පළවෙනි අවස්ථාවට වඩා. අඩු බලයක් යෙදුවම අඩු ත්වරණයක්. එහෙනම් බලය වැඩි වෙනකොට ත්වරණය වැඩි වෙනවා. බලය අඩු වෙනකොට ත්වරණය අඩු වෙනවා. සමානුපාතික ලෙස. ඒ කියන්නේ බලය නිව්ටන් දෙකක් කිව්වම දුන්නම නිව්ටන් 100ක් දුන්නම ත්වරණය 2 ms ඍණ 2 නම් නිව්ටන් 200ක් දුන්නම 4 ms ඍණ 2. සමානුපාතික වැඩි වෙනවා. එහෙනම් වැඩි වෙනකොට වැඩි වෙනවා අඩු වෙනකොට අඩු වෙනවා නම් සමානුපාතිකව අපි ඒකට විද්‍යාවේ කියනවා පුතා අනුලෝමව සමානුපාතික වේ කියලා. එහෙනම් වැඩි වෙනකොට වැඩි වෙන්නේ මොකද්ද? බලය වැඩි වෙනකොට ත්වරණය වැඩි වෙනවා. බලය අඩු වෙනකොට ත්වරණය අඩු වෙනවා. සමානුපාතික ලෙස. අන්න ඒක තමයි නිව්ටන්ගේ දෙවන නියමයේ පළවෙනි අදහස. යම් වස්තුවකට යොදන ත්වරණය යම් වස්තුවක් මත මගින් ක්‍රියා කරන ත්වරණය එහි බලයට අනුලෝමව සමානුපාතික වේ. මේක තමයි එයා කිව්වේ. ඒ කියන්නේ එකම වස්තුව බල කිහිපයක් බල විශාලත්ව දෙකකින් යෙදුවම ත්වරණය විශාලත්ව දෙකකින් ත්වරණය වෙනවා. එකම ත්වරණය යන්නේ නැහැ. වැඩි වෙනකොට වැඩි වෙනවා. අඩු වෙනකොට අඩු වෙනවා. දෙවෙනි සංකල්පය තමයි නිව්ටන්ගේ දෙවෙනි නියමය කිව්වා වස්තුවක ත්වරණය කියන එක එහි ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. අනුලෝමයකට ප්‍රතිවිරුද්ධයි. ඒ කියන්නේ අඩු ස්කන්ධයකට වැඩි ත්වරණයක් ලබා ගන්න පුළුවන්. වැඩි ස්කන්ධ තියෙන වස්තු වලට තියෙන අඩු ත්වරණයක්. දැන් මම ඔයාලට කිව්වොත් මෙන්න මේ එකම බලයක් යොදන්නේ මෙන්න මේ පුද්ගලයා. අපි හිතමු නිව්ටන් 100ක උපරිම බලයක් එයා දෙනවා කියලා නිව්ටන් 1000ක් හරි 100ක් හරි එකම බලයක් දෙන්න. මොකද්ද ඉක්මනටම තල්ලු වෙලා යන්නේ වැඩි වේගයකින් මේ පොඩි කාර් එකද මේ ලොරියද නැත්නම් බස් එකද? කාර් එකක් තල්ලු කරන්න ලේසි. හැබැයි බස් එකක් තල්ලු කරන්න අමාරුයි. ඇයි බස් එකේ ස්කන්ධය වැඩි. ස්කන්ධය වැඩි නම් පුතා ත්වරණය අඩු වෙනවා. ස්කන්ධය අඩුයි නම් ත්වරණය වැඩි. එහෙනම් අඩු වෙනකොට වැඩි වෙනවා වැඩි වෙනකොට අඩු වෙනවා. ප්‍රතිලෝමව සමානුපාතික වේ. එහෙනම් වස්තුවක ත්වරණය ඒ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික. මම කිව්වොත් එම ඔයාලට මොටර් සයිකලයක් තල්ලු කරන්න කාර් එකක් තල්ලු කරන්න. මොකද්ද ලේසි තල්ලු කරන්න? මොටර් සයිකල්. ඇයි යාගේ ස්කන්ධය අඩුයි. ඉක්මනට විසි වෙනවා. ඉක්මනට ත්වරණය වෙනවා. ස්කන්ධය වැඩි වස්තු ඉක්මනට ත්වරණය වෙන්නේ නැහැ. අමාරු. චුට්ට දුරයි යන්නේ. හරි විසි වෙන ප්‍රමාණය අඩුයි. ත්වරණය වෙන ප්‍රමාණය අඩුයි. එහෙනම් මේක තමයි නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් කියන්නේ. අඩු ස්කන්ධයකට වැඩි ත්වරණයකුත් වැඩි ස්කන්ධයකට අඩු ත්වරණයකුත් තියෙනවා කියලා. එහෙනම් ස්කන්ධය අඩු වෙන්න ත්වරණය වැඩි වෙනවා. ස්කන්ධය වැඩි වෙන්න ත්වරණය අඩු වෙනවා. මේ දෙකම අපි මේ සංකල්ප දෙකම එකට ගත්තම නිව්ටන්ගේ දෙවෙනි නියමය අවසාන වශයෙන් අපිට කියන්න පුළුවන් මොකද්ද වස්තුවක ත්වරණය ඒ මත ක්‍රියා කරන අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වන අතර ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. වස්තුවක ත්වරණය යම් කිසි වස්තුවක කියන අසමතුලිත බලයක් යෙදුවම ඒකේ ත්වරණය මම කිව්වා සාධක දෙකක් මත රඳා පවතින එකක් තමයි අසමතුලිත බලයේ අගය විශාලත්වය අනිත් එක තමයි ස්කන්ධය. එහෙනම් බලයට අනුලෝමව සමානුපාතික වෙනවා ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. එහෙනම් මේවා කටපාඩම් කරන්න යන්න එපා පුතා. සංකල්පයේ තීරුම් අරගෙන මතක තියාගන්න. වස්තුවක ත්වරණය අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වන අතර ඒ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. මේක තමයි නිව්ටන්ගේ දෙවන නියමය. ඒ අනුව එයා
නිව්ටන් මේ අපිට ෆෝමියුලා එකක්. ඒ කියන්නේ සූත්‍රයක් ඩෙවලොප් කරා. සමීකරණයක් ඩෙවලොප් කරා. F සමානයි ma. අපි ඉංග්‍රීසි වලින් කිව්වොත් F කියන්නේ force, m කියන්නේ mass නැත්නම් ස්කන්ධය, a කියන්නේ acceleration නැත්නම් ත්වරණය. එහෙනම් අසමතුලිත බලය නැත්නම් සංප්‍රයුක්ත බලයේ අගය සමාන වෙනවා ස්කන්ධයේ ಗುಣ කිරීම. මේ දෙක අතර තියෙන මේ ගණිතමය මේ ඔපරේෂන් එක තමයි ಗುಣ කිරීම. m සහ a අතර ಗುಣ කිරීමක් තියෙනවා. F සමානයි ma කියන සමීකරණය ගොඩ නැගුවා. ඒක නිව්ටන්ගේ දෙවන නියමය. ගොඩ නැගුණු සමීකරණය. මේකේ අපිට ගණන් ටිකක් හදන්න තියෙනවා පුතා. අපි ගණන් පස්සේ අවසානයේදී පැහැදිලි කරනවා. එතකොට මේකේ ඒකකය බලය කියන එකේ ඒකකය නිව්ටන් හින්දා නිව්ටන්ගේ නමේ පළවෙනි මුල් අකුර යෝජනා කරා බලය යොදන ඒකකය ලෙස. නැත්නම් අපිට පුළුවන් m කියන්නේ ස්කන්ධය. ස්කන්ධයමයි අන්තර්ජාතික ඒකකය මම කියලා දුන්නා කිලෝග්‍රෑම්. සිම්පල් k සිම්පල් g ත්වරණය මනින ඒකකය තමයි ms ඍණ 2. එතකොට මේ දෙක ಗುಣ කරාම kg ms ඍණ 2 තමයි බලය මනින ඒකකය වෙන්නේ. එහෙම නැත්නම් බලය අපිට නිව්ටන් වලිනුත් මනින්න පුළුවන්. බොහෝ විට අපි බලය කියන එක නිව්ටන් වලින් තමයි පෙන්වුම් කරන්නේ. හැබැයි මතක තියාගන්න kg ms ඍණ 2 කියන්නේ නිව්ටන් බලය මනින තවත් ඒකකයක්. ඉතින් මේ අනුව නිව්ටන්ගේ දෙවෙනි නියමයේ මේ තියෙන F සමානයි ma කියන සමීකරණය ගොඩ නැගුවා. F කියන්නේ ඇත්තටම බලය නෙවෙයි. මේ මෙතන වෙන්න ඕනේ පුතා අසමතුලිත බලය. නැත්තම් සංප්‍රයුක්ත බලය වෙන්න ඕනේ F කියන එක. ස්කන්ධයේ කිලෝග්‍රෑම් වලින් දෙන්න ඕනේ. ත්වරණය ms ඍණ 2කින් දෙන්න ඕනේ. ඒකකය තමයි kg ms ඍණ 2 හෝ නිව්ටන් බලය. ඊළඟ අවස්ථාව බලමු නිව්ටන්ගේ තුන්වෙනි නියමය. මොකද්ද නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් කියන්නේ? එයා කිව්වා සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන. ඒ කියන්නේ එකම අගය. හැබැයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා. ඒ කියන්නේ මම මොකක් හරි බලයක් යදුවා නම් නිව්ටන් 100ක් මොකක් හරි වස්තුවකට එම වස්තුවම නිව්ටන් 100ක් ප්‍රතිවිරුද්ධ දිශාවට ප්‍රතික්‍රියාවක් ඇති කරනවා නම් අන්න ඒක නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අදාළයි. නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අදාළ උදාහරණ කීපයක් තියෙනවා. අපි එකින් එක බලමු. අපි දන්නවා පිහිනුම් කරනකොට. පිහිනුම් කරනකොට පුතා බලන්න මෙයා අත පස්සට ගානකොට ඒ හා සමාන බලයක් එයා ඉදිරියට විසිවෙනවා. ඉදිරියට තල්ලු වෙනවා. එතකොට යොදන බලය පිටිපස්සට ඉස්සරහට ඒ බලයෙම යනවා. එහෙනම් යෙදූ බලයට ප්‍රතිවිරුද්ධ බලයක් ඇති වෙනවා. ඒ හා සමානව. මේ රොකට් ගමන් කිරීම රොකට් එකක් වුණත් උඩට යනකොට ඒ යොදන බලය වාතය මගින් පිටිපස්ස රොකට් එකේ පිටිපස්සට ඇති වෙනවා ඒ වාතයෙන් බලයක්. එතකොට ඕක තමයි මේකේ ප්‍රතිවිරුද්ධ බලය සහ දිශාව. ඒ හා සමාන බලයක් අනිත් පැත්තට ඇති වෙනවා. දැන් බලන්න මේ අවස්ථාව තුන්වෙනි අවස්ථාව. දැන් මෙන්න මේ පුද්ගලයා තල්ලුවක් දාලා උඩට පයින්නවා. උඩට ගියේ පොළවෙන් දුන්න බලය නිසා. පොළව යාට බලයක් දුන්න එයා තල්ලු කරපු නිසා. එහෙනම් නිව්ටන් 100ක් එයා පල්ලයට තල්ලු කරන්නේ නිව්ටන් 100ක් උඩට එනවා. ප්‍රතිවිරුද්ධයි. හරි? මෙන්න මේවා තමයි නිව්ටන්ගේ උදාහරණ. එකක් තමයි මෙන්න මේ පිහිනුම් රොකට් ගමන් කිරීම. එතකොට වෙඩිල්ලක් පත්තු කිරීම. හරි? මෙන්න මේ වගේ දේවල්. නිව්ටන්ගේ තුන්වෙනි නියමයට තවත් හොඳ උදාහරණයක් තමයි මේ ප්‍රැක්ටිකල් එක. මේ බලන්න බැලුනයක් පුරවලා. මෙතන නූලකින් ස්ලයිඩ් කරන නූලක් තියෙනවා. මේ මෙල්ලලා තිබ්බා මෙන්න මේ විදිහට. අපි දැන් මේ පුරවපු බැලුන් එක දැන් අතහරිනවා. අතහැරෙන් බලන බැලුන් එක ඉස්සරහට යනවා. ඉස්සරහට යනකොට වාතය පිටිපස්සට එනවා. වාතය පිටිපස්සට එනවා. මේ බලන්න අර පම්ප් කරපු වාතය පිටිපස්සට එනකොට බලේ පිටිපස්සට බලය ඇති වෙනකොට බැලුනේ ඉදිරියට තල්ලු වෙනවා. හරි? අර ස්ලයිඩ් එකෙන් තල්ලු වෙලා යනවා. මේක නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අදාළ හොඳ ප්‍රැක්ටිකල් එකක්. ප්‍රායෝගික පරීක්ෂණයක්. හරි? Every action has a reaction. මේක ඉංග්‍රීසි වලින් කිව්වොත් with same magnitude සමාන විශාලත්වය but the opposite direction. හරි? මේක අපි සිංහලෙන් කිව්වොත් කර්මය කියන එකට බලපානවා. ඔයා කාට හරි ආපදාවක් කරා නම් ඒ හා සමාන ප්‍රතික්‍රියාවක් ඔයාට ලැබෙනවා. එහෙනම් මේකෙන් බේරෙන්න බෑ. වැරදි කරලා නම් බේරෙන්න බෑ. මේ තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමයට උදාහරණ ටිකක්. වෙඩිල්ලක් පත්තු කිරීම, පිහිනුම් කිරීම. මේ වගේ බැලුනයක් උඹලා හරි අපි හිතමු නූලක් දිගේ ඇරීම, රොකට් ගමන් කිරීම වගේ ඒවා ගොඩාක් උදාහරණ තියෙනවා නිව්ටන්ගේ තුන්වෙනි නියමයට.
මෙන්න මේ උදාහරණ ටිකක් සමහර විභාගවල වල අහනවා. මෙන්න මේ ප්‍රැක්ටිකල් එක සමහරවිට බොහෝ විට අහන්න පුළුවන්. බැලුන් කුඹල යන එකේදී මොකද්ද ක්‍රියාව මොකද්ද ප්‍රතික්‍රියාව? ක්‍රියාව මෙන්න මේ වාතයේ පසුපසට ගමන් කිරීම. එතකොට ප්‍රතික්‍රියාව තමයි බැලුනේ ඉදිරියට තල්ලු වීම. මේක නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අදාළ කොටස. තවත් උදාහරණයක් මේ බලන්න මේක හොඳ ප්‍රැක්ටිකල් එකක්. මෙන්න බලන්න මේ බයිසිකලේ හරි මේ ගෑස් එක පිටිපස්සට තල්ලු වෙනවා. තල්ලු වෙනකොට බයිසිකලේ නිකම්ම ඉදිරියට ගමන් කරනවා. අර බැලුන් එක වගේ තමයි බලන්න ගෑස් එක ඇක්ෂන් එක මෙන්න මේ ක්‍රියාව ප්‍රතික්‍රියාව. නිව්ටන්ගේ තුන්වෙනි නියමයට හොඳ උදාහරණයක්. හරි. එයා බෑක් පැඩල් කරේ නැහැ. නිකන් ගියේ. right ඊළඟ මාතෘකාව තමයි පුතා බලයට පස්සේ නිව්ටන්ගේ නියම වලින් පස්සේ ගම්ම්‍යතාවය කියලා කියන්නේ. මේක හරි සරලයි. මොකද්ද ගම්ම්‍යතාවය කියන්නේ? ගැම්ම කියලාත් මම කියලා දීලා තියෙනවා වලට ක්ලාස් එකේදී. චලනය වන වස්තුවක් නැවැත්වීමට ඇති හැකියාව පිළිබඳ මිනුමක් තමයි ගම්ම්‍යතාවය කියලා කියන්නේ. චලනය වන වස්තුවක් නවත්තන්න පුළුවන් ද බැරිද? හරි. චලනය වන වස්තුවක් නැවැත්වීමේ හැකියාව පිළිබඳ මිනුමක් තමයි ගම්ම්‍යතාවය කියන්නේ. එතකොට ගම්ම්‍යතාවය ඒ කියන්නේ වාට යම්කිසි වස්තුවක් චලනය වෙන වස්තුව නවත්තන්න පුළුවන්ද බැරිද කියන එක රඳාපවතින්නේ එම වස්තුවේ ස්කන්ධයයි එම වස්තුවේ වේගයයි. ඒ කියන්නේ නවත්තන මොහොතේ ප්‍රවේගයයි. මේක තමයි ගම්ම්‍යතාවය කියලා කියන්නේ. අපි දන්නවා ස්කන්ධයේ වැඩි වස්තුව නවත්තන්න අමාරුයි. දැන් කැච් එකක් අල්ලද්දී ලෙද බෝල් එකෙන් කැච් එකක් අල්ලන්න අමාරුයි. හරි. හැබැයි ඒ වේගෙන් වෙන ටෙනිස් බෝලයක් අල්ල ගන්න පුළුවන්. ඇයි ලෙද බෝල් එක අල්ලන්න අමාරු? මොකද ඒකේ ස්කන්ධය වැඩි. ඒ වගේම හෙමින් එන බෝලයක් අල්ලන්න ලේසි, හයියෙන් එන බෝලයක් අල්ලන්න අමාරු. කෝච්චියක් නවත්තන්න බෑ. හැබැයි අපිට පුළුවන් ෆුට් සයිකලයක්. අපිට නවත්ත ගන්න. ගමන් කරනවා. නවත්තපු එකක් නෙමෙයි ගමන් කරන එක. හෙමින් යන වාහනයක් නවත්තන්න පුළුවන්. හැබැයි වේගෙන් යන වාහනයක් නවත්ත ගන්න බෑ අපිට. එහෙනම් ගැම්ම්‍යතාවය නැත්නම් ගැම්ම කියන්නේ චලනය වන වස්තුවක් නවත්තන්න පුළුවන් පිළිබඳ මිනුමක්. ඒක රඳාපවතින සාධක දෙක තමයි ස්කන්ධයයි ප්‍රවේගයයි. දැන් බලන්න වැඩි වේගයෙන් ආවොත් නවත්තන්න අමාරුයි ඒ වස්තුවේ ගම්ම්‍යතාවය වැඩි හින්දා. අඩු වේගයෙන් ආවොත් නවත්තන්න ලේසි. ඇයි ඒකේ ගම්ම්‍යතාවය අඩු නිසා. වැඩි ස්කන්ධයේ ගම්ම්‍යතාවය වැඩි. නවත්තන්න අමාරුයි. අඩු ස්කන්ධයක් ගම්ම්‍යතාවය අඩුයි. නවත්තන්න ලේසි. එහෙනම් ගම්ම්‍යතාවය කියන එක රඳාපවතින සාධක අනුව අපි එතනදී සමීකරණයක් ගොඩනගනවා P සමානයි m වරක් v. P කියන්නේ ගම්ම්‍යතාවය, m කියන්නේ ස්කන්ධය, v කියන්නේ ප්‍රවේගය. එන වස්තුවේ ස්කන්ධයයි වස්තුවේ ප්‍රවේගයයි ගුණ කරාම අපිට එම වස්තුවේ ගම්ම්‍යතාවය ලැබෙනවා ඒ නවත්තන මොහොතේ. එතකොට මෙතනදී ඒකක මොකද්ද බලන්න. මේ බලන්න ස්කන්ධයට ආදේශ කරනවා කිලෝග්‍රෑම්. මොක තමයි අන්තර්ජාතික ඒකක කියලා. v කියන්නේ ප්‍රවේගය. ms ඍණ 1. එහෙනම් ගම්ම්‍යතාවයේ ඒකකය වෙන්නේ kg ms ඍණ 1 කියන එක. එහෙනම් බලයේ ඒකකය kg ms ඍණ 2. ගම්ම්‍යතාවයේ ඒකකය kg ms ඍණ 1. මෙන්න මේ සමීකරණ පාඩම් කිරීම තුලින් ඒකකය මතක තියාගන්න පුළුවන්. එහෙනම් ඊළඟ කතාව තමයි පුතා සිද්ධාන්තය තමයි ස්කන්ධය සහ බර කියන එක. මතක තියාගන්න පුතා ස්කන්ධය කියන එක වෙනම කතාවක්, බර කියන එක වෙනම කතාවක්. මොකද මේ ස්කන්ධය කියන්නේ? ස්කන්ධය කියන්නේ පුතා මේ ලෝකේ තියෙන හැම පදාර්ථයක්ම. පදාර්ථ හැදිලා තියෙන අංශු වලින්. ඒ අංශු ප්‍රමාණය තමයි අපි කියන්නේ ස්කන්ධය කියලා. අපි දන්නවා අපි හැදිලා තියෙන අංශු තමයි පරමාණු කියන අංශු. පරමාණු ඇතුලේ තියෙනවා ප්‍රෝටෝන, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන. එතකොට මේ අංශු වල ප්‍රමාණය තමයි අපි කියන්නේ ස්කන්ධය කියලා. අපි දන්නවා පරමාණු වල නම් අපි ස්කන්ධයේ ක්‍රමාංකය කියලා ගන්න ප්‍රෝටෝන සහ නියුට්‍රෝන. මොකද ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය ඉතාමත් කුඩා නිසා. එතකොට අපේ ඇඟේ තියෙන සියලුම ප්‍රෝටෝන නියුට්‍රෝන වල එකතුව තමයි ස්කන්ධය කියලා කියන්නේ. බර කියන්නේ මොකද්ද? බර කියන්නේ පුතා මේ ස්කන්ධය පෘථුවිය මගින් ඇදගෙන තියෙනවා. ඒ කියන්නේ පොළොව මගින් ඇදගෙන තියෙනවා පහළට බලයකින්. ගුරුත්වාකර්ෂණ බලය කියලා කියන්නේ. එතකොට බර කියන්නේ පුතා මේ ගුරුත්වාකර්ෂණ ආකර්ෂණය නිසා ඇතිවන බලයක්. පල්ලෙහාට ඇද ගැනීමේ බලයක්. දැන් මම හිටගත්තම මගේ බර තියෙන්නේ පල්ලෙහාට. දිශාවක් තියෙන යට. එතකොට අපි කොහොමද බර ගණනය කරන්නේ? බර ගණනය කරන්නේ පුතා ස්කන්ධය කියන එක ಗುಣ කරන්න ඕනේ ගුරුත්වජ ත්වරණය. බර කියන එක ගණනය කරන්න ඕනේ ගුරුත්වජ ත්වරණය W weight.
සමාන වෙනවා mass into gravity g. මේක ඒකකය තමයි නිව්ටන්. එහෙනම් ඕනම වස්තුවක් මතක තියාගන්න ස්කන්ධය දන්නවා නම් එයාගේ බර අපිට මැනගන්න පුළුවන්. අපි දැන් බලමු ගැටලු හදලා. මෙච්චර වෙලා අපි කතා කරපු මේ සමීකරණ වල ගැටලු අපි දැන් සාකච්ඡා කරා සමීකරණ ගොඩක්. තුනක් ප්‍රධාන වශයෙන්. F සමානයි ma බලය හොයන සමීකරණය. ගම්‍යතාවයේ P සමානයි mv කියන සමීකරණය. බර කියන එක W සමානයි m වරක් g කියන එක. අපි බලමු මේකේ සරල ගැටලු ආවොත් කොහොමද අපි විසඳන්නේ කියලා. බලන්න මේ ගාන කිලෝග්‍රෑම් 35ක් සහිත වස්තුවක් ත්වරණය වෙනවලු 2 ms ඍණ 2කින්. අහනවා අපිට බලය. මෙතනදී බලය වෙන්නේ පුතා අසන්තුලිත බලය. නැත්නම් සම්ප්‍රයුක්ත බලය. එහෙනම් කියන්න බලන්න. මොකද්ද මෙතනදී ආදේශ කරන්න ඕන සමීකරණය? මෙතන අපිට ස්කන්ධය දීලා තියෙනවා, ත්වරණය දීලා තියෙනවා. බලයේ සමීකරණය. බලයේ සමීකරණය තමයි මොකද්ද? F සමානයි ma. එහෙනම් බලන්න මෙතන කිලෝග්‍රෑම් 35ක වස්තුවක් ඔයා දැන් බලයක් යොදනවා. ඒ බලය අපි දන්නේ නැහැ F කියලා හිතමු. එහෙනම් ඒ වස්තුව දැන් ත්වරණය වෙනවලු 2 ms ඍණ 2කින්. හරි. දැන් අහනවා අපිට මේකේ බලය. එහෙනම් බලයමයි ඉන්න සමීකරණය අපි ආදේශ කරමු F සමාන m වරක් a. F සමාන m කියන්නේ බලන්න ස්කන්ධයේ කිලෝග්‍රෑම් වලින් දෙන්න ඕනේ. එහෙනම් කිලෝග්‍රෑම් 35යි ගුණ කරන්න ඕනේ ත්වරණය 2යි. එතකොට මේ දෙක ගුණ කරාම උත්තර එනවා පුතා 70 නිව්ටන්. නැත්නම් kg ms ඍණ 2. හරි. මෙන්න මෙහෙම තමයි ඒ බලය සොයන්නේ. ඒ හා සමාන තවත් ගැටලුවක් දීලා තියෙනවා බලන්න. ග්‍රෑම් 600ක් තියෙන වස්තුවක් 40 ms ඍණ ත්වරණයකින් ගමන් කරනවලු. ග්‍රෑම් වලින් දුන්නොත් පුතා මතක තියාගන්න ඉතාමත් වැදගත්ම කොටසක් තමයි ග්‍රෑම් කියන එක කිලෝග්‍රෑම් වලට හරවන්න ඕනේ. එහෙනම් 600 ග්‍රෑම් වස්තුවක් 40 ms ඍණ 2ක ත්වරණයකින් ගමන් කරනවා නම් ඒකේ අසමතුලිත බලය වෙන්නේ පුතා මුලින්ම ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන 1000න් බෙදන්න. දැන් අපි ආදේශ කරමු F සමානයි ma. m එක 600 බෙදන්න පුතා 1000න්. ඇයි ග්‍රෑම් වලින් දුන්නම කිලෝග්‍රෑම් කරගන්න. හරිද? ත්වරණය දෙන්න 40යි මේක සුළු කරාම එනවා පුතා 24යි නිව්ටන් කියලා. අන්න ඒ වගේ මෙන්න මේ වගේ හොයන්න පුළුවන්. සමහර අවස්ථාවලදී ස්කන්ධය දීලා බලය දීලා ත්වරණය හොයන්න කියනවා. හරි? අපිට දැන් ස්කන්ධය දන්නවා, බලය දන්නවා, ත්වරණය දන්නේ නැහැ. එහෙනම් අර වගේම ආදේශ කිරීමක් තියෙන්නේ F සමානයි ma ci නිව්ටන් බලය 5යි ත්වරණය ත්වරණය අපි ඒ කියන්නේ උක්ත කරන්න ඕනේ. අපි නොදන්නා පදයක්. C එතනදී මෙන්න මේ A තනි කරද්දි දෙපැත්තම 5න් බෙදන්න. බෙදුවම 100 5න් බෙදුවම එනවා පුතා A සමානයි 20යි. අන්තිමට ඒකකයේ දෙන්න ඕනේ පුතා නැත්නම් ලකුණු ලැබෙන්නේ නැහැ. 20යි ms ඍණ 2. ත්වරණයේ ඒකකය. ඒ අහලා තියෙන ප්‍රශ්නයේ ඒකකයේ දෙන්න. ත්වරණය නම් ms ඍණ 2, බලය නම් නිව්ටන්, ස්කන්ධය නම් කිලෝග්‍රෑම් වලින්. දැන් ගම්‍යතාවය ආශ්‍රිත ප්‍රශ්නයක් දීලා තිනවා 10 කිලෝග්‍රෑම් වස්තුවක් 40 ms ඍණ 1ක වේගයෙන් ගමන් කරනවා නම් ගම්‍යතාවය. එහෙනම් නවත්තන මොහොතේ ගම්‍යතාවය. එහෙනම් ගම්‍යතාවය අපිට හොයන්න පුළුවන් සමීකරණය තමයි ඔන්න නවත්තන මොහොතේ ගම්‍යතාවයේ 10 කිලෝග්‍රෑම් වස්තුවක් 40කින් එනකොට දාන්න ඕනේ P සමානයි v කියන එක m වරක් v. ස්කන්ධය බලන්න කිලෝග්‍රෑම් වලින් තිබ්බොත් හරි ප්‍රශ්නයක් නෑ. ග්‍රෑම් කරොත් ග්‍රෑම් තිබ්බොත් තමයි 1000න් බෙදන්න ඕනේ. ප්‍රවේගයෙන් ගුණ කරන්න 40යි. එතකොට එනවා පුතා kg 400යි kg ms ඍණ 1. මෙන්න තවත් ඒ හා සම්බන්ධ ගැටලුවක් 2.5යි වස්තුවක ගම්‍යතාවය 50යිලු එහි ප්‍රවේගය හොයන්නලු. එහෙනම් ආදේශ කරමු. දැන් ගම්‍යතාවය දීලා තියෙනවා. ගම්‍යතාවය දීලා තියෙනවා. ප්‍රවේගය දීලා තියෙනවා. ප්‍රවේගය හොයන්න කියනවා. ස්කන්ධය දීලා තියෙනවා. එහෙනම් ආදේශ කරන්න P සමාන mv. P වලට දාන්නේ 50යි, m වලට 2මාරයි කිලෝග්‍රෑම් දීලා තියෙන ප්‍රශ්නයක් නෑ. v හොයන්න ඕනේ. v උක්ත කරන්න ඕනේ. v තනි කරන්න දෙපැත්තම 2මාරෙන් බෙදන්න 50 2.5න් බෙදුවම උත්තර එනවා පුතා 500යි 500 බෙදන්න 25න් මේකේ දශම ස්ථානයක් පන්නන්න පල්ලෙයන් එතකොට බිඳුවක් උඩට දාගන්න. හරි? එතකොට පූර්ණ සංඛ්‍යා කරගත්තා මේ 25. එතකොට උත්තරේ එනවා පුතා 20යි ms ඍණ 1 කියලා. මෙතන ප්‍රවේගය නිසා ms ඍණ 1. ඔන්න දැන් ස්කන්ධයේ ග්‍රෑම් 200ක උණ්ඩයක් 400ක වේගයෙන් ගමන් කරනවා නම් ප්‍රවේගයෙන් උණ්ඩේ ගම්‍යතාවය පුතා මෙතනදී මතක තියාගන්න ග්‍රෑම් වලින් දීලා තියෙන්නේ ග්‍රෑම් වලින් දීලා තිබ්බොත් කිලෝග්‍රෑම් කරන්න ඕනේ ප්‍රධාන වශයෙන්. එහෙනම් අපි ගම්‍යතාවය වමු ග්‍රෑම් වලින් දීලා තියෙන වස්තුවක එහෙනම් 200 බෙදන්න ඕනේ 1000න්. ඇයි? එයා කිලෝග්‍රෑම් කරගන්න ඕනේ. අන්තර්ජාතික ඒකයකට හරවන්න ඕනේ. ස්කන්ධයේ සෑම විටම භෞතික විද්‍යාවේ දෙන්න ඕනේ කිලෝග්‍රෑම් වලින්, කාලය දෙන්න ඕනේ තප්පර වලින්, දුර විස්ථාපනයේ ගැඹුර දෙන්න ඕනේ මීටර වලින්. ඒක මං
චලිතයේ පාඩමේදී පැහැදිලි කරා. එහෙනම් මේක සුළු කරා වෙනවා 80 කිලෝග්‍රෑම් ms ඍණ 1. මෙන්න මේ වගේ අපිට පුළුවන් එක එක වස්තු වල බර හොයන්න. මේ බලන්න. පහත ස්කන්ධයන්හි බර හොයන්නලු. 3 කිලෝග්‍රෑම් 60 කිලෝග්‍රෑම්. බර හොයන්න පුතා ස්කන්ධය ಗುಣ කරන්න g වලින් ගුරුත්වජ ත්වරණය. ගුරුත්වජ ත්වරණය කියන එක පුතා නියත අගයක්. හරි ගුරුත්වජ ත්වරණය කියන එක නියත අගයක්. ඒක 9.81ක් වගේ වෙනවා. ඒ වුණාට අපි ගණන් හදනකොට මේක 10යි කියලා අරගෙන කරමු. එතකොට 10 ms ඍණ 2 තමයි ගුරුත්වජ ත්වරණය. ග්‍රෑම් වලින් දීලා තිබ්බොත් ඒකත් අර වගේම 1000න් බෙදා ගන්න කිලෝග්‍රෑම් කරගන්න. හරි? හරි. එහෙනම් 3 කිලෝග්‍රෑම් වස්තුවේ බර ඇව්වොත් ආදේශ කරන්න W = mg ස්කන්ධය 3යි g 10යි ඒක නියතයක්. ඒක මතක තියාගන්න නැත්නම් අපිට විභාගෙදී දෙනවා ಗುಣ කරාම W 3යි නිව්ටන් 60යි. දැන් හිතන්නකෝ මගේ ස්කන්ධය 60යි කිලෝග්‍රෑම්. එහෙනම් මගේ බර කෙලින්ම 10න් ගුණ කරන්න 600යි නිව්ටන්. 200 කිලෝග්‍රෑම් වස්තුවක බර ඇව්වොත් කෙලින්ම 10න් ගුණ කරන්න 2000යි නිව්ටන්. නිව්ටන් වලින් දෙන්නේ බර මනින්නේ නිව්ටන් වලින්. ස්කන්ධයේ කිලෝග්‍රෑම් වලින්. මගේ බර ඇව්වොත් කිලෝග්‍රෑම් වලින් දෙන්න එපා ඊට පස්සේ නම්. ඒක විද්‍යාත්මක නෙවෙයි. බර ඇව්වොත් තමන්ගේ ස්කන්ධයේ කිලෝග්‍රෑම් ගාන 10න් ගුණ කරලා නිව්ටන් වලින් දෙන්න. 400යි ග්‍රෑම් කියන වස්තුවේ බර. එහෙනම් ග්‍රෑම් තිබ්බනම් පුතා මොකද කරන්න ඕන? 1000න් බෙදලා කිලෝග්‍රෑම් කරන්න. ඊට පස්සේ ගුණ කරන්න 10. ග්‍රෑම් තිබ්බොත් කිලෝග්‍රෑම් කරන්න. මේක සුළු කරාම එනවා 4යි නිව්ටන්. මෙන්න මේ ආකාරයට ග්‍රෑම් 700, ග්‍රෑම් 850, ග්‍රෑම් 50, 4.40.5, 25.8 මේ ටියුට් එකේ මම දාලා තියෙන මේ ප්‍රශ්න තමයි මේ උත්තර ටික තමයි මම කරගෙන යන්නේ. මේ ප්‍රශ්න ටික ටියුට් එකේ තියෙනවා. හරි? 258යි නිව්ටන් 225.8යි. ග්‍රෑම් 50යි නම් 0.5යි නිව්ටන්. මොකද 1000න් ගුණ බෙදලා 10න් ගුණ කරන්නේ. දැන් පහත බර සහිත වස්තුන්ගේ ස්කන්ධය හොයනවා. දැන් මේකේ අනිත් පැත්ත. ස්කන්ධය දීලා බර නම් 10න් ගුණ කරන්න. එහෙනම් බර දීලා ස්කන්ධය හොයනකොට 10න් බෙදන්න. 10න් බෙදන්න. කෙලින්ම 10න් බෙදන්න. හරි. බර 10න් බෙදුවොත් ස්කන්ධය එනවා. හරි ගුරුත්වජ ත්වරණය 10යි. ඒක අපි දානවා. එහෙනම් නිව්ටන් 600යි බර නම් ස්කන්ධය 60යි. සරලයි. 10න් බෙදන්න. 1000 නිව්ටන් බරක් නම් ස්කන්ධය 10න් බෙදන්න. බර 10න් බෙදුවම ස්කන්ධය එනවා. m කියන්නේ මාස් ස්කන්ධය. CI කිලෝග්‍රෑම්. ඔය විදිහට 250 නිව්ටන් නම් කෙලින්ම 10න් බෙදන්න. ඔයාලට හිතා ගන්න පුළුවන් උත්තරේ කීයද කියන එක 25යි කිලෝග්‍රෑම්. 30යි නිව්ටන් නම් 10න් බෙදන්න. එනවා පුතා 3යි නිව්ටන් කියන උත්තරය. 3යි කිලෝග්‍රෑම් කියන උත්තරය. මේ ආකාරයට 8යි නිව්ටන් බරක් තියෙනවා නම් 10න් බෙදන්න. 0.8යි කිලෝග්‍රෑම් නැත්නම් ග්‍රෑම් 800යි. කිලෝග්‍රෑම් ග්‍රෑම් කරන්නේ 10න් ගුණ කරලා. ඒක අවශ්‍ය නම් කරගන්න පුළුවන් නැත්නම් කිලෝග්‍රෑම් වලින් උත්තරේ දෙන්න පුළුවන්. මේ ආකාරයට පුතා 12යි නිව්ටන්, 2යි නිව්ටන්, 0.4යි නිව්ටන් මේ තියෙන උත්තර ටික. 0.1යි නිව්ටන් නම් 10න් බෙදන්න. 0.01යි කිලෝග්‍රෑම්. 0.4 නම් 10න් තවත් දශම ස්ථානයක් යන උඩට. 0.04යි කිලෝග්‍රෑම්. මෙන්න මේ ආකාරයට කරගන්න පුළුවන්. අවසාන වශයෙන් අපිට තියෙන්නේ පෘථුවිය මත බරයි, චන්ද්‍රයා මත බරයි ගැටලු. මෙන්න බලන්න පුතා චන්ද්‍රයා මත ගුරුත්වජ ත්වරණය පෘථිවියට වගේ පෘථිවියෙන් 6න් 1යි. හරිම අඩුයි. ඒකයි අර චන්ද්‍රයා මත ඉන්නකොට පා වෙන ස්වභාවයක් තියෙන්නේ. එහෙනම් අපි දැන් චන්ද්‍රයාට ගමන් කරොත් අපේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි බර වෙනස් වෙනවා. මොකද ගුරුත්වජ ත්වරණයයි පෘථිවියේදී චන්ද්‍රයාගේ වෙනස්. පෘථිවියේ 10 නම් ඒක 6න් බෙදුවොත් තමයි අපිට ලැබෙන්නේ මෙන්න මේක. හරි? දැන් බලන්න වස්තුව පෘථිවිය මත එම වස්තුවම ඒ ස්කන්ධෙම චන්ද්‍රයා මත බලන්න වැටෙනකොට මෙතන ඇදෙන ප්‍රමාණය අඩුයි 6න් 1යි පෘථිවියේදී ඉක්මනට ඇදෙන 10යි එහෙනම් 60 කිලෝග්‍රෑම් සහිත මිනිහෙක් පෘථිවිය මත බරයි චන්ද්‍රයා මතයි බරයි හොයනකොට පෘථිවිය මත බර ඇවිල්ලා කෙලිම ස්කන්ධය 10න් ගුණ කරා 600 නිව්ටන් මේ චන්ද්‍රයා මත බර ගන්නකොට පෘථිවියේ බරෙන් 6න් 1කින් ගුණ කරන්නේ ඒ කියන්නේ 6න් බෙදන්න බර පෘථිවියේ බර 6න් බෙදන්න එතකොට චන්ද්‍රයා මත බර වෙන්නේ 100යි නිව්ටන් පෘථිවිය මත බර හොයලා ඒක 6න් බෙදුවොත් චන්ද්‍රයා මත බර එනවා. හැබැයි ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. චන්ද්‍රයා කියකියත් පෘථිවිය කියත් ඔයගේ අංශු ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. බර වෙනස් වෙනවා. මොකද ඇදෙන ප්‍රමාණය වෙනස්. ගුරුත්වජ ත්වරණය වෙනස්. මෙන්න මේකත් හොඳ ගැටලුවක්. චන්ද්‍රයා මත වස්තුවේ බර 150යි. කොහෙද චන්ද්‍රයාගේ? ඒ වස්තුවේ ස්කන්ධය. දැන් පොඩ්ඩක් හිතන්න. මේක පොඩ්ඩක් හිතලා ගන්න හදන්න. මේ වීඩියෝ එක පෝස්ට් කරලා ගන්න හොයන්න.
චන්ද්‍රයා මත බර 150යි නම් ඒ වගේ 6 ගුණයක් තමයි පෘථිවියේ බර. ඇයි 6න් එකයිනේ. එහෙනම් පෘථිවියේ බර නිව්ටන් 900යි නම් එයාගේ ඇත්තම ස්කන්ධය 910න් බෙදන්න කිලෝග්‍රෑම් 90යි. මෙන්න මේක තමයි පුතා මේ පාඩමේ සාරාංශය මම ඔබට පැහැදිලි කරපු. මෙන්න මේ ටික හොඳටම පැහැදිලි වුණා නම් ඔයාලට හොඳ දල අදහසක් ගන්න පුළුවන්. එහෙනම් මම මෙතනින් මෙන්න මේ නිව්ටන් නියම කියන ඒකකය අවසන් කරමු. Thank you very much.